සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඔයාලා දෙකතු වෙන්නේ පසිදු ඔෆිෂියල් YouTube channel එකත් එක්ක. හරි. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ TeakGen AI එක ගැන. ඉතින් මේ TeakGen AI එක භාවිතා කරලා ඔයාලට සිංහල voice generate කරගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. හරි. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා TeakGen AI එකට log වෙන්න ඕන. TeakGen AI එකට log වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා text to speech කියලා option එකක් තියෙනවා. මේක අපි touch කරගන්න ඕන. හරි. මේක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි තියෙනවා text to speech කියන එකට යටින් තියෙනවා අපිට language select කරගන්න. හරි. ඒක අපි ටච් කරලා අපිට අවශ්‍ය language එක select කරගන්න ඕන. හරි. මට දැන් ඕන සිංහල language එක. ඒ හින්දා මම සිංහල language එක select කරගන්න. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා text box එකක්. මේකට අපිට අවශ්‍ය සිංහල ටෙක්ස් එක අපි ටයිප් කරගන්න ඕන. හරි. දැන් මට අවශ්‍ය සිංහල ටෙක්ස් එක මම මේ ටෙක්ස් බොක්ස් එකේ ටයිප් කරගන්නම්. හරි. අපිට අවශ්‍ය ටෙක්ස් එක අපි ටයිප් කරගත්තට පස්සේ generate audio කියන බටන් එක ටච් කරන්න ඕන. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පහලින් අපේ ටෙක්ස් එකට අදාළ voice එක generate වෙලා තියෙනවා. හරි. මට අවශ්‍ය voice එක මෙතනින් මම select කරලා play button එක click කරනවා. හරි. මට සිංහල කතා කරන්න පුළුවන්. ඔයාට සිංහල කතා කරන්න පුළුවන්ද? හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ වගේ තමයි අපි ටයිප් කරන ඕනම ටෙක්ස්ට් එකක් වොයිස් එකක් විදිහට ජෙනරේට් කරන්න පුළුවන් හැකියාව මේ TeakGen AI එක යටතේ අපිට කරගන්න පුළුවන්. ඉතින් මේක ලොකු බෙනිෆිට් එකක්. මොකද ඔයාලට එදිනෙදා දෛනික වැඩ කටයුතු වලදී සාර්ථකව වැඩ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් හැකියාව මේ TeakGen AI එක විසින් ලබා දීලා තියෙනවා. හරි. ඉතින් යාළුවනේ අද මේ ගැන තමයි වීඩියෝ එකේදී කතා කරේ. ඉතින් ඔයාලට මොකක්ද හිතෙන්නේ වීඩියෝ එක ගැන? ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න. අනිත් යාළුවන්ට දැනගන්න වීඩියෝ එක share කරන්න. හරි. එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු කියලා අදට සමුගන්නවා.